Viole, viole mage, viole, viole mage. ප්‍රවීන් මොකද අද එක සැරේටම බයිලයක් කියන්නේ හිතිලා? බයිලා කියන්නේ නැතුව කොහොමද මේ වගේ හැන්දෑවක? දන්නවද බයිලා ගැන? බයිලා කියන්නේ පෘතුගීසින්ගේ කාලෙදී අපේ ගීත කලාවට එකතු වුණු හරි අපූර්ව දායාදයක්. මම හිතන්නේ බයිලයක් ගහපු නැති කෙනෙක් මේ අපේ පැදුරේ ඇති කියලා. අනිවාර්යයෙන්ම ප්‍රවීන්. බයිලයක් අහලා නැති විතරක් නෙමෙයි බයිලයක් ඇහෙද්දී ඒ තාලෙට නැලවෙන්නේ නැති ඒ තාලෙට අඩියක් හෙලවෙන්නේ නැති කෙනෙක් නම් මෙතන නෑ කියලා මට නම් ඔට්ටු අල්ලන්න පුළුවන්. එහෙමනම් අපේ 31 වන කණ්ඩායමේ අයියලා අක්කලා සූදානම් වෙලා ඉන්නවා ලංකාවට බයිලා ගෙනාපු බයිලා චැම්පියන් කින්දලා රස පිරුණු කතා හොඳට ගොතා කියන්නට. එහෙමනම් ඉනගාවට කොණ්ඩේ ඇති නැති රෙද්ද හැට්ට අඳින නොවදින ගෑනු ළමයින්ටයි ඇලේ අඳුර නසන්නට මනාලියක් ගේන්නට හිතන නොහිතන පිරිමි ළමයින්ටයි එකී මෙකී නොකී මේ හැමෝටමයි ආරාධනය බෝගහයට හඳපානේ ගීත ගයන්නට.
පුරයිලිය කරා මනලි ලෝකයේ ආලෙගුවා ආගේ කලේ අඳුන රසක් ඉදනවා මනාලියා කිනේ දිවසේ පුරයිලිය කරා මනලි ලෝකයේ ආලෙගුවා